කොත්තුව. මාව සෙල්ල කතරගම පින්නවල Hello guys, welcome back to my YouTube channel. අද වීඩියෝ එක අපේ annual family trip එක. අපෝ අර බල හැම අවුරුද්දම අපේ family එක එකතු වෙලා trip එකක් යනවා. මේ පාරත් අපි ගියා කතරගම. බලාගෙන ඉන්නකො මොකද වෙන්නේ කියලා. මේ පාර අපේ ට්‍රිප් එක 15 වෙනිදා උදේ පාන්දර 4ට විතර තමයි ගෙදරින් පිටත් උනේ. 4ටවත් ට්‍රිප් එක පටන් ගන්න නම් 3ටවත් මේ කට්ටියට කියන්න ඕන නිසා 3ට ලෑස්ති වෙන්න කියලා කිව්වා. කොහොමෙන් හරි උදේ 10ට වගේ අපි කතරගමට ආවා. මට වෙලාව හරියට මතක නෑ. දවසේ වැඩ පටන් ගන්න කලින් අපි කට්ටිය මුලින්ම කරේ හොටෙල් එකට ගිහින් අපේ බඩු ටික හොටෙල් එකෙන් තියෙන එක. චිකන් කොත්තුව. දවස් 2ක් වුණාට ට්‍රිප් එක සතියකට වගේ බෑග් තිබ්බා. කොහෙ ගියත් ඉතින් ෆොටෝ ෂූට් එකක් නැති තැනක් නෑනේ. අපි කට්ටිය ෆොටෝස් ටිකකුත් අරගෙනම හොටෙල් එකට ගියා. හොටෙල් එකට ගිහිල්ලා අපි පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වුණා. ඊළඟට යන්න තියෙන තැන් වලට යන්න ලෑස්ති වෙන්න. අපි අද දවසේ යන්න ප්ලෑන් කරගෙන ඉන්නේ කිරිවෙහෙරට. හවස තමයි අපි යන්නේ මොකද අවුව නැති හින්දා. අපි දැන් යන් චුට්ටක් හොටෙල් එක පැත්තේ රවුමක් දාන්න. මේ හොටෙල් එක සෙල්ල කතරගමට කිරිවෙහෙරට හැම පැත්තටම ළඟයි. අපි දැන් බලමු හොටෙල් එකේ එහා පැත්තෙන් මැණික් ගඟ ගලනවා. ඒ පැත්තට ගිහිල්ලා බලමු. ළමයි ඔයාලා චුට්ටක් මේ ගඟ ගලන සවුන්ඩ් එකට අහුම්කම් දෙන්න. කුරුල්ලෝ සද්ද කරනවා මාරම පීස්ෆුල්. මම මෙතනට ගිය වෙලාවේ කවුරුත්ම හිටියේ නෑ. මම තනියම ගියේ. මේ වීඩියෝ එකේ සවුන්ඩ් එක හයියෙන් ඇහෙන වුණාට මෙතනට ගියාම මාරම පීස්ෆුල්. මම මාර ආසයි මේ වගේ සවුන්ඩ්ස් අහගෙන ඉන්න නේචර් එකේ. කියන්න. ආයි
After taking a small break, we are ready to go to කිරිවෙහෙර. කිරිවෙහෙරට යන්න අපි බස් එකේ පිටත් වුණ ගමන්ම ගොඩක් හයියෙන් වැස්සා. හැබැයි ඉතින් අපි ගොඩක් ලකීද කොහෙද? එතනට යනකොටම වැස්ස පෑවුවා. ඒ මොනවා වුණත් කට්ටියම වොෂ්රූම් වලින් නෑවා වගේම ටිකක් විතර නෑවා. මේ වෙලාවෙ නම් ළමයි වහින්නේ මාර විදියට විදුලි කොටනවා. ඔයාලා දැකී සමහර විට වීඩියෝ එකේ. ඔයාලා දන්නවද ළමයි මගේ ජීවිතේ නම් පන්සලකට ගියත් මොන විදිහේ පිනක් කළත් මතක් කරන්න ඕනේ කියලා කෙනෙක් ඉන්නවා. කෙනෙක් නෙවෙයි ගොඩක් ඉන්නවා. මං හිතනවා ඔයාලටත් එහෙම ඇති කියලා. ඒක අපේ මනස හීල් කරන විදිහක්. ඒ කිව්වේ අපි හැමෝගෙම ජීවිතවල තියෙනවනේ එහෙම ප්‍රාර්ථනාවක් කෙනෙක් වෙනුවෙන්. ඒක නෙවෙයි මේ බලන්නකො මේ ජෝඩුව කවුද කියලා. ඒ මගේ අච්චි සීයයි. කොච්චර රණ්ඩු වුණත් දෙන්නට දෙන්න නැතුව බෑ. පස්සින්ද මේ බලන්නකෝ තව කපල් එකක් සෙල්ෆි ගහනවා. මේ ඉන්නේ අපි 3 sisters. දැන් අපි කිරිවෙහෙර වැන්දලා එළියට ආවා. මේ අපි කියව දැන් ඊළඟට යන්නේ දේවාලේ ගාවට. මේ බලන්නකෝ තව කපල් එකක් වීඩියෝ කරද්දි මාර ලැජ්ජාව. අපි දැන් මේ ඉන්නේ අෂ්ටඵල බෝධිය ගාව. ඊට එහා පැත්තෙන් දේවාල ටික තියෙනවා. බලන්නකො මේ වෙලාවේ මාරම ලස්සනයි, හරිම අමුතුයි. එතන මට නිකන් අමුතුම ටැමිල් වයිබ් එකක් හොඳටම තේරුණා. ඊට පස්සේ අපි ආපහු හොටෙල් එකට ආවා. ගැට ගහන්න. කෝ ගැට ගැහුණද? මාව? අනේ ලස්සනට ගැට ගහන්නකෝ. මේ ළමයා කන්නේ එහෙම නැද්ද? දැන් බඩිනේ නෑ. දැන් බඩගිනි නෑලු. දැන් කන්න බෑ කිව්වා මම්මට. කොහොමටත්? මම කටට දෙන්න ඕනේ පාර. කියවිල්ලට. අද පුල් නෑවද ඔයා? ගොඩක් නෑවා. හොටෙල් එකට ඇවිල්ලා අපි වොෂ් එකක් එහෙම දාගෙන දැන් ලෑස්ති වෙන්නේ ඩාන්ස් කරන්න. ටියම ඩිනර් අරන් ඉවරයි. ඒ අතරතුර බාබකියු එකක් යනවා. අපි ඩාන්ස් කරනවා. මෙච්චර වෙලා තිබ්බේ මගේ vlog එක. ඊළඟට බලන්න අපේ චූටි කට්ටියගේ මිනි vlog එක. 3 Hello guys. Hi guys. My name is Dihei. My name is Diana. My name is Tanu. My name is Senzi. Start. And today we went a trip to Kataragama and we had so much fun. It was a long trip. Yeah. And it was so fun. And especially I would like to tell because
when we are bathing and the rooms are very clean and nice, and we came tomorrow we are going to Sella Kataragama Pinnawala. This is beach. Tangala beach. Pool. And I hitting me. Yes, I'm hitting him because he is dumb. He has a crush. He's little bit naughty. We are going to plan to go. What are the plans for tomorrow? We are going to Hangara Beach and like this video. Like this video and subscribe. Watch our vlog. Bye bros. Mona like and subscribe. Only that's one. explain කරන්න මොනවද අපි කරේ To lead everything. And when we came to the hotel, we have so much fun. and explain together And we back in the pool and Skype is Sudi and we have some technical difficulty. 3. Hello guys, video එක like කරන්න, share කරන්න, subscribe කරන්න. Bye. here it is the TikTok time. කොහොම හරි රෑ 12 වෙනකම් උතර ඩාන්ස් කළා කට්ටිය තම තමන්ගේ රූම්ස් වලට ගියා. අපිට ලෙක්චර් එක ලැබුණේ වදී යන්නේ. අප්පා උඩ තියා. Hi, good morning. It was the second day of our trip. අපි කට්ටියම උදේ 7:00 විතර වෙද්දි නැගිට්ටා. මොකද අපිට අද දවසෙත් තියෙනවා තැන්කීප් එක යන්න. good morning කියන්න. Go. Good morning කියලා කියන්නේ. Go කියන්න. breakfast එකෙන් පස්සේ අපි අද හොටෙල් එකෙන් check out වෙනවා. අපි ලෑස්ති වුණා ඊළඟ තැන් වලට යන්න. ඊට කලින් ඉතින් පොඩි ෆොටෝ ෂූට් එකක්.
අපි දැන් සෙල්ල කතරගමට ආවා. බලන්නකො වැස්ස නිසා මැණික් ගඟ වතුර පිරීලා තියෙන්නේ. වතුර ගොඩින් තමයි අපිට යන්න තියෙන්නේ ගඟේ දේවාලෙට. මාරම විදිහට සෙනග ළමයි, ඒ වගේම මාරම අවුවයි, හරිම අමාරුයි පිච්චි පිච්චි ගිහින් වතුර ගොඩින් යද්දි නම් හැබැයි පොඩි සනීපයක් දැනෙනවා කකුල් වලට. ගලලා ඓතිහාසික සෙල්ලකතරගම පුරාණ දේවාලය අලුත් පුදියාවක දෝෂණ එතුමාගේ මොනසම ආදායම මේ අයගේ නංගිගේ කෝලම් බලන්නකො ෆොටෝස් කතරගම මට හිතෙන දෙයක් තමයි Sri Lanka is a country with many religions which is including cultural identities, pride, dignity, historical values, symbolic values and archaeological values because ලංකාවේ ගොඩක් ටැමිල් අයත් සිංහල අයත් කතරගම වඳින්න එනවා. ඉතින් එතන ගොඩක් වෙලා බලාගෙන ඉති මට තේරුණේ ශ්‍රී ලංකාව ලොකු cultural heritage එකක් තියෙන රටක්. There are no any limitations or hesitations. මිනිස්සුන්ට ඕන තරම් තියෙනවා personal freedom එක, free will එක. යාලට තමන් කැමති ආගමක් අදහන්න එකම place එකක වුණත්. දැන් අපි ගෙදර යන ගමන් ඉන්නේ. අපි සෙල්ල කතරගම ගිහින් ඉවර වෙලා ගඟකින් නෑවා. ඒ වීඩියෝස් මොකුත් නෑ. මොකද හැමෝම ගඟට පැනගෙන නානවා මිසක් වීඩියෝ කරන්න කාටවත් මතක්ුන්නේ නැහැ. අපි ඩාන්ස් කරන්නේ බීච් එකක. රෑ හැබැයි කරුවලේ මුකුත් පේන්නේ Paso by.
නියමයි නේද ෆයිට් එක. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. See you all in another video. Thank you for watching.